ඉතින් ඔයත් කැමතිද ඔයා ඔය හොබි එකක් විදිහට කරගෙන TikTok page එකටත් ලක්ෂ ගණනේ views එනවට. ඉතින් අද මේ වීඩියෝ එක බලන්න එන්නේ නැත්නම් අන්න එහෙම TikTok කරගෙන යන්න. හැබැයි views නැති හෝ views මදි කට්ටියක් වෙන්න ඕනේ. ඉතින් කරන්න තියෙන්නේ පොඩි වැඩයි. අද වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් අද ලොකු වැඩ නෑ. පුංචි ටිප් 5කින් මම අද ඔයාගේ TikTok account එක ගොඩ දාලා දෙනවා. හරි ඉතින් වැඩි වර්ණනා කරන්න ඕනේ නැහැ. අද අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඉතින් තමයි channel එක subscribe කරලා නැත්නම් ඔය දැන් කළු පාටින් තියෙන subscribe button එක channel එක subscribe කරන්න. ඊට පස්සේ එහා පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න සහ අද වීඩියෝ එක වටී කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් කොහොමද ඉතින් අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඩැන්ටික් කප් channel එකෙන් ගෙන තවත් සුපිරි වීඩියෝ එකක් එක්ක. ඉතින් intro එක බලනවා නම් ඔයාලා දන්නවද වීඩියෝ එක මොකක්ද කියලා? ඉතින් ඔව් ඔයාලගේ TikTok channel එකට views නැද්ද? ඉතින් අදින් ඔය ප්‍රශ්නේ ඉවරයි සදාහටම ඉවරයි. මොකද කිව්වා අද මම tricks 5ක් කියනවා. ඔයාට අන්නේ 5 use කරලා ඔයාගේ TikTok channel එක boost කරගන්න පුළුවන්. ඉතින් මේ කියන්නේ ඔයාලට දැන් views ඇත්තේ සමහර අයගේ මම දැකලා තියෙනවා views 100 150යි. ඉතින් කොච්චර එහෙම ට්‍රෙන්ඩ් එකට වීඩියෝ දැම්මත් අන්න ඒ ගානින් නවතිනවා. ඉතින් එහෙම නේද? ඉතින් ඔව් ඔයත් ඇවිල්ලා තියෙන අන්න ඒ නිසා තමයි මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඉතින් අපි අද පළවෙනි ට්‍රික් එක දැන් කතා කරලා ඉදිරි ටිකට යමු. හරි ඉතින් පළවෙනි ටිප් එක. ඉතින් පළවෙනි ටිප් එක විදිහට අද මම කියන්න හදන්නේ ඔයා කරන වීඩියෝ එක ඔයාලට පුළුවන් තරම් ක්වොලිටි එකට කරන්න. ඉතින් ඔයාලට ලොකු කැමරාස් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා TikTok එකක් කරනවා අනිවාර්යයෙන්ම ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්න එපයි. ඉතින් ඔයාලා අන්නේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඔයාලගේ වීඩියෝ එක හොඳ ක්ලියර් එකට පැහැදිලිව බෑග්ග්‍රවුන්ඩ් ක්ලියර් කරලා හොඳ ලස්සනට එඩිට් එකක් දෙන්න. ඉතින් දැන් එඩිට් කරන්න කියලා දැන් සමහරට ලොකු දැනුමක් නැහැ ගැන. ඉතින් ඔයාලට පුළුවන් CapCut වගේ free app එකක් use කරලා ඔයාගේ වීඩියෝ එක ප්‍රොෆෙෂනල් මට්ටමට එඩිට් කරගන්න. ඉතින් ඒ ගැන දන්න පිරිසකුත් ඇති නැති පිරිසකුත් ඇති. මම අන්න එක නොදන්න පිරිස තමයි ඔය පොඩි අයිඩියා එකක් දුන්නේ. ඉතින් ඊට පස්සේ ඔයා වීඩියෝ එක එඩිට් කරලා මදි. ඔයා ඒකේ කලර්ස් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මොකද කිව්වොත් දැන් මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා පර්පල් කලර් ලයිට් එකක්. තව මෙහෙන් ඇඩ් කරලා තියෙනවා වෝම් එකක්. ඉතින් අනේ විදිහට කලර්ස් ඒ කියන්නේ බලන එක්කෙනෙක්ට පොඩ්ඩක් හරි ආකර්ෂණය වෙන විදිහට ඔයාලගේ කලර්ස් ටිකක් එකතු කර ගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් අන්න එක එඩිට් එකෙන් තව ඉන්ක්‍රීස් කරන්න. ඒ කලර්ස් ඉන්ක්‍රීස් කරගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ඔයාලගේ පළවෙනි ටිප් එක. ඉතින් දෙවෙනි ටිප් එක. දෙවෙනි ටිප් එක තමයි ඔයා පුළුවන් තරම් ට්‍රෙන්ඩ් එකට TikTok දාන්න. ඉතින් මොකද්ද දැන් මේ ට්‍රෙන්ඩ් එක කියන්නේ? ඉතින් ඔයාලට මතක ඇති පහුගිය දවස්වල Gemini use කළ එක විදිහේ ෆොටෝස් හැදුවා. ඉතින් ඔයාලත් හදන්න නැති. ඉතින් අන්නේ විදිහට පුළුවන් තරම් ට්‍රෙන්ඩ් එකට ඔයා TikTok කරන්න. සහ ඔයාලා යටින් මොකක් හරි එකක් මෙන්ෂන් කරගෙන යන්න. ඒ කියන්නේ ඒක ඒ ට්‍රෙන්ඩ් එකට අදාළ එක්කෙනා වගේ මෙන්ෂන් කරගෙන ගියා නම් ඔයාගේ TikTok වලටත් views මේ ලොකු ප්‍රසිද්ධියක් තියෙනවා. මොකද ඒක මම අත්දැකීමෙන් කියන එකක්. ඒ ට්‍රෙන්ඩ් එක පටන් ගිර ඒ වලට ලොකු views කියපු කටියව මෙන්ෂන් කරාට පස්සේ ඔයාලට අන්න ඒගොල්ලන්ගෙනුත් views ඇඩ් වෙනවා. ඉතින් ඕක තමයි ඉතින් පොඩි ටිප් එකක්. ඉතින් ඔයාලට ඕන නම් ඔන්න ඔය ක්‍රමේ try කරලා බලන්න පුළුවන්. නැත්නම් ඔය ඉදිරියට කියන ක්‍රම ටිකක් try කරලා බලන්න පුළුවන්. ඉතින් මම මේ පොඩි idea එකක් විතරයි ඔයාලට දුන්නේ. ඉතින් ඔයාලා කැමති නම් ඒක try කරලා බලන්න. හරි ඉතින් තුන්වෙනි ටිප් එක. ඉතින් තුන්වෙනි ටිප් එක තමයි ඔයාගේ content එක කරන time එක. ඉතින් මම ගොඩක්ම highly recommend කරන්නේ ඔයා TikTok එකක් කරනවා නම් 15 second එහෙම නැත්නම් තප්පර 15ක් තප්පර 30ක් අතර වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න. ඉතින් ඔයා TikTok කරද්දී මේ වගේ YouTube එකේ වගේ long videos කරන්න බෑ. මොකද කිව්වොත් long video කරන්න පුළුවන්. හැබැයි ඒවට views එනවා අඩුයි. මොකද කිව්වොත් TikTok එකේ නිකන් මෙහෙම ස්ලයිඩ් කරලා ඉතින් videos බලන්නේ කට්ටිය එන්නේ එයාලගේ free time එකට. ඉතින් ඒක නිසා එයාට බලන්න පුළුවන් හොඳ fast වගේම clear short video එකක් වෙන්න ඕනේ. හරි ඉතින් හතරවෙනි ටිප් එක. ඉතින් හතරවෙනි ටිප් එක තමයි engagement trick එක. ඉතින් ඔයාලා බලන්න ඇති මේ මොකද්ද කියලා. ඔව්. ඉතින් engagement trick එක කියන්නේ ඔයාලට බලන audience එකට ඔයා මුලින්ම කුතුහලයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා මොනවා හරි tech ගැන මොනවා හරි content create කරන TikTok page එකක් කරගෙන යනවා ඇති. මොන නැත්තම් වෙනත් දෙයක් කරනවා ඇති. ඉතින් ඔයා මුලින්ම ඒකේ පොඩි cute කැලක් දාලින් එකේ මොකද වෙන්නේ කියලා. එතකොට එයාට කුතුහලයක් ඇති වෙනවා. මේක යා කරේ කොහොමද කියලා ලොකු කුතුහලයක් ඇති වෙනවා. එහෙම නැත්නම් තව අයිඩියා එකක් දෙන්නම්. ඔයාට ඔයාගේ කන්ටෙන්ට් එක පටන් ගද්දිම ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙනෙක්ගේ මෙහෙම වුණොත් මොකද වෙන්නේ? අරම වුණොත් මොකද වෙන්නේ කියලා මොකක් හරි ක්වෙස්චන් එකක් අහන්න පුළුවන්. එතකොට එයාන්නේ ක්වෙස්චන් එකට ආන්සර් එකක් හිතාගෙන ඒ ආන්සර් එක හරිද කියලා චෙක් කරන්න ඔයාගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ කමෙන්ට් සෙක්ෂන් එක බලන්න එනවා. ඊට පස්සේ ඒකට එයාගේ
ආන්සර් එක හරි කියලා කමෙන්ට් එකක් දානවා, ලයික් කරනවා. ඒ වගේ ඔයාගේ page එක ගොඩක් ඉහළට රෑන්ක් වෙන්න ඔන්න ඔය ට්‍රික් එකක් බලපානවා. ඉතින් අද මම කතා කරන අන්තිම ට්‍රික් එක. එහෙම නැත්නම් පස්වෙනි ට්‍රික් එක තමයි consistency plus timing කියන්නේ. එහෙම නැත්නම් consistency එකයි timing එකයි කියන්නේ. ඉතින් මේ මොකද්ද? ඔව් ඉතින් ඒක තමයි ඔයා දවසකට වීඩියෝස් කීයක් අප්ලෝඩ් කරනවද? සතියේදී වීඩියෝ කීයක් අප්ලෝඩ් කරනවද? එහෙම නැත්නම් ඒ ඔක්කොම වීඩියෝස් අප්ලෝඩ් කරන ටයිම් එක මොකද්ද? ඉතින් ඔන්න ඔය ටික තමයි දැන් කතා කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ ට්‍රික් එක ඔයා හරියට කරනවා නම් අර මොකක්වත් ඕනේ නැහැ. මේකෙනුත් ඔයාගේ මේ channel එක රෑන්ක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා දවසට පුළුවන් නම් වීඩියෝ එකක් හෝ දෙකක් දාගන්න පුළුවන් නම් ඔයාගේ TikTok page එකත් ගොඩ. ඉතින් මොකද කිව්වොත් එතකොට TikTok එකේ ඇල්ගොරිතම් එකට පික් වෙනවා. මෙයා දවසට මෙච්චර content ගානක් කියන්නේ create කරලා මේකට upload කරනවා. එතකොට අපි පොඩ්ඩක් මෙයාගේ channel එක පොඩ්ඩක් උඩින් තියලා දෙන්න ඕනේ කියලා. ඉතින් අන්න එතකොට ඔයාගේ channel එකට ලොකු followers ප්‍රමාණය සහ views ටිකක් එන්න බලපානවා. ඉතින් ඊට පස්සේ තමයි ඔයා ඔය කරන creations කරලා upload කරන time එක. ඉතින් මම highly recommend කරන time එකක් තමයි රෑ 7ත් 11ත් අතර. ඉතින් ඔයාට රෑ 7ත් 11ත් අතර videos upload කරගන්න පුළුවන් වුණොත් ඔයාගේ channel එකේ views වැඩි වෙන්න හොඳ ට්‍රික් එකක්. ඉතින් මොකද කිව්වොත් එතකොට ඔක්කොම කට්ටිය වැඩ ඇර ඇවිල්ලා ෆෝන් එකක් අතට අරගෙන ඔය TikTok එක පැත්තේම යන වෙලාවක්නේ. ඉතින් එතකොට ගියපු ගමන් ඔයාගේ වීඩියෝස් එහෙම ඒගොල්ලන්ට ප්ලේ වෙලා views තමයි ඉතින් එන්නේ. ඉතින් views දෙනවා කියන්නේ ඔයාගේ වීඩියෝස් අනිවාර්යෙන් quality නම් හොඳ නම් followers තමයි එන්නේ. ඉතින් ඔය ඔක්කොමත් නම් වීඩියෝ like එකකුත් වැටිලා comment එකකුත් වැටිලා ඔයාගේ channel එක ඉතින් හොඳට top up වෙනවා. හරි ඉතින් ඔන්න ඔය ට්‍රික්ස් පහ තමයි අද මේ වීඩියෝ එකෙන් මම ගෙනාවේ. ඉතින් ඔය ට්‍රික්ස් පහ ඔයා අද ඉඳන් හරියට එක දිගට try කරලා බලන්න. මාසයක් යනත් කලින් ඔයාගේ channel එක boost වෙලා තියෙයි. ඉතින් ඔයාගේ TikTok channel එක අනිවාර්යෙන් පහලින් comment එකක් දාගෙන යන්න සහ ඔයාගේ TikTok කරන ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් ඔයගොල්ලන්ගේ channel උත් ගොඩ දාගෙන ඔයාගේ channel එකත් ගොඩ දාගන්න. ඉතින් ඔන්න ඔච්චරයි අද වීඩියෝ එක. ඉතින් ආපහු සැරයක් මතක් කරනවා තෑම channel එකට අලුත් කෙනෙක් නම් මම පහලින් තියෙන කළු කොට subscribe button එක ඔබලා channel එක subscribe කරන්න සහ bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට like එක උද්දාගෙන යන්න. ඉතින් තවත් දවසකින් හමු වෙමු. අදට සුබ දවසක්.